ඔයාලට මං කලින් දවසේ මේ ගැදර් ෆුඩ් දෙකෙන් එක ෆුඩ් එකක් ගැන කියලා දුන්නා. එහෙනම් අපි දැන් බලමු අනිත් ෆුඩ් එක ගැන. මේ ෆුඩ් එක නම් අපි සාමාන්‍යයෙන් දකින ෆුඩ් එකක් වගේ නෙමෙයි. ටිකක් හැඩතල වෙනස්. හැබැයි ඔයාලට කලින් පෙන්නපු ගැදර් ෆුඩ් එකේ වගේම මේකෙත් තැනයක් තියෙනවා. ඒ ෆුඩ් එකේ වගේම මේ යනින් තමයි රැලිවල ප්‍රමාණය වැඩි සහ අඩු කරන්නේ. සාමාන්‍ය ෆුඩ් එකක් දාන ක්‍රමයටම මේ මැෂින් එක අපිට දාගන්න පුළුවන්. ඉතින් ඇනෙන් තද කරගෙන හෝ බුරුල් කරගෙන ඔයාලට අවශ්‍ය රැලි ප්‍රමාණය තීරණය කරගන්න. ඉතින් මම මේ විදිහට ඔයාලට මහලා පෙන්නන්නම්. සමහර වෙලාවට මේ ඇනේ අතින් අපිට තද කරන්න හෝ බුරුල් කරන්න අමාරුයි. ඒ වෙලාවට ඔයාලට පුළුවන් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් පාවිච්චි කරන්න. මට හිතෙනවා කලින් මම ඔයාලට පෙන්නපු ගැදර් ෆුඩ් එකට වඩා මේ ෆුඩ් එක ගොඩක් සාර්ථකයි කියලා. මොකද කලින් ෆුඩ් එකට වඩා ගොඩක් ළඟින් සහ හරිම පිළිවෙලකට මේකේ රැඩි හදාගන්න පුළුවන් අපිට. කලින් ෆුඩ් එකේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් මේ මෙහෙන විදිහෙන් ඔයාලට තේරෙනවා කලින් ෆුඩ් එකට වඩා මේ ෆුඩ් එකේ කොහොමද රැලිවල වෙනස්කම කියලා. වැදගත්ම දේ තමයි අපි මේ එක ෆැබ්‍රික් එකක් රැලි කරන ගමන් අපිට තව ෆැබ්‍රික් එකක් මේකත් එක්කම මහගෙන යන්න පුළුවන්. ඒකත් කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. අපේ මේ ෆුඩ් එකේ තියෙනවා මෙන්න මේ ඔයාලට පේන විදිහේ කොටස් දෙකක්. මේ ෆුඩ් එක යටින්ම එක රෙදි කොටසක් යවන්න පුළුවන්. මෙතන කට වගේ තියෙන කොටසෙන් අපිට තව ෆැබ්‍රික් එකක් යවන්න පුළුවන්. මම දැන් අපේ ෆුඩ් එකේ කට වගේ තියෙන කොටසට තමයි සාමාන්‍ය විදිහට මෙහෙන්න ඕන ෆැබ්‍රික් එක ඇතුල් කරගන්නේ. ෆුඩ් එකට යටින් තියාගන්නවා ගැද වෙන්න ඕන රෙදි කොටස. දැන් මේ රෙදි කොටස් දෙකම එකට තියාගෙන මහගෙන යන්න. ඔන්න අපි ඒ විදිහට මහගත්තා. ඉතින් ඔයාලට පේනවා නේද හරිම ලස්සනට නීට් එකට රැලි ටික මැහිලා තියෙනවා. ඒ වගේම අනිත් කොටස සාමාන්‍ය විදිහට මැහිලා තියෙනවා. මම ඔයාලට කලින් පෙන්නපු ෆුඩ් එකට වඩා මේ ෆුඩ් එකේ තියෙන විශේෂත්වය තමයි මේක. මේ වගේ ෆුඩ් එකක් පාවිච්චි කරොත් අපිට ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන්.